අයිබෝවන් සුබ දේශනක් ප්‍රාර්ථනා කරන ඔබ හැමදිනාටම සාර ප්‍රභාගිර අදත් දැනුවත්වීම උදෙසා මේ ඉඩ වෙන් කරගන්න අපි සූදානම්. අද මේ දැනුවත්වීමට කලින් මම කැමති ඔබත් එක්ක මෙහෙම මේ කාරණාව බෙදා ගන්න. සාමාන්‍යයෙන් කාලයක් කියලා කිව්වම කාලයක තියෙන වටිනාකම අපි හොඳාකාරවම අවබෝධ කරගෙන තියෙනවා. ඒ කාලය වසර 150ක කාලයක් කිව්වම මේ කතාව හරි සුවිශේෂී වෙනවා. අන්නේ අවුරුදු 150ක කාලය තුල රටට, ජාතියට, ආගමට ඒ විතරක් නෙවෙයි භාෂාවට අපමණ මෙහෙවරක් කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පන්සල කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපනය තුළ විධිමත් බවත් ශාස්ත්‍රීය බවත් එක්කල අපේ රටට මහා ප්‍රඥයින් බිහි කළ පින් බිමක්. අන්න ඒ නිසාම වසර 150ක් නිමිති කර පැවැත්වෙන යෙලසි අභිමන් අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමීව අද අපි මේ පිළිබඳව දැනුවත් වෙන්න සූදානමක් තියෙනවා. එහි වත්මන් පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් ආරාධනා කරනවා මේ යෙලසිය අභිමන් ප්‍රදර්ශනයට සමගාමීව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහත්මයාටත් ඒකම ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මැතිතුමාටත් මේ වෙනුවෙන් සම්බන්ධ වන්නට. එතකොට රටක් එළිය කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනත් අපේ රට එළිය කරන්න දායක වන ලංකා විදුලි බඩ මණ්ඩලයත් සමගාමී වෙමින් මේ සිදුවෙන කාර්ය පිළිබඳවයි අද අපි දැනුවත් වෙන්න සූදානමක් තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් ආරාධනා කළා ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයාට. අයිබෝන් සුබ දේශනක්. අයිබෝන් මිනුෂා. යෙලසිය අභිමන් ගැන කතා කරන්න කලින් නොයල් මහත්මයා මම කැමතියි මේ කාර්යයේ තියෙන වටිනාකම වැදගත්කම කොහොමද අපි හඳුනා ගන්න ඕන? හොඳමයි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම මේකට අපිට සම්බන්ධ වෙන්නේ බොහොම අවිනිශ්චිත සහ අමුතු විදියකට. මේ විශේෂයෙන්ම මේ පෑලියගොඩ විද්‍යාලංග මහා පිරිවෙන 1875 ආරම්භ කළා තියෙනවා. ඒත් අපේ රට බොහොම පින්සාර කෙත්බිමක්. 1975 පටන් ගත්තාම අවුරුදු 150ක්. මට අහම්බෙන් තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. අපිට අමතක කරන්න බෑ ගරු වත්මන් පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ සී ඥානරත්න හාමි ධර්මකීර්ති. උන්වහන්සේ අපේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහත්මයාට කතා කරලා ඒකම මේකට ගොඩක්ම මහන්සි වුණේ අපේ ප්‍රොෆෙසර් උදයංග හේමපාල මහත්මයා ලිලා අපේ ජෙනරල් මැනේජර් වසන්ත මහත්මයා එදිසූරිය. ඒ හරහා මට මේ ලිපිය ලැබුණා. ඒ පාර මම පන්සලට ගියා. මොකද කියලා තුන මේකට මොන හරි කරන්න මේක හරි වැදගත්. අපේ මේ සාර ධර්ම සහ මේ වගේ කාලයක් මේ නොනැසී පැවතීම යමක් පටන් ගන්න ලේසි. ඒක පවත්වාගෙන හරිම අසුරිය ඔයගොල්ලෝ දන්නවා අපි ලංකාවේ. ඒක තමයි අසීරුම කාර්යභාරය. අපි කොහොම දේවල් අඬ බෙර ගහලා අඬ හැරපාලා පටන් ගන්නවා. ඊළඟ මාසයේදී ඒක නැතර නැති වෙලා යනවා. ඉතින් බලනකොට අවුරුදු 150ක් විද්‍යාලංකාරේ පවත්වාගෙනම අපේ ගරුතර සංඝරත්නයේ තියෙන ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය සහ පැවැත්වාගෙන යාම සහ අපේ ජනතාව එකට උදව් කිරීම. විවිධ රජයන්ට තියෙන අවුරුදු 150ක් කියන රජයන් කීයක්ද? හරි. අවුරුදු 5නේ රජයක් තියෙන. ඒතකොට ඒ වගේ බොහෝ කාලයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒතකොට ඒකට මම ඉතින් ගිහිල්ලා බලුවා මට හරි ආස හිතුණා. අපි ජීවිතයේ දැන් විවිධ හැලහැප්පීම් ලැබලා අපි බොහොම පන්නරේ ලැබලා අපි දරදඬු විදියට හැසිරීලා අපි අතින් වැරදි දේවල් වෙලා අපි දැන් ජීවිතය දකිනවා. අපි දැන් මැදිවියට ආසන්නයි. ඒකත් එක දැක්කහම දැන් ওই ජීවිතයේ සත්‍ය දකින්නේ. අපි මොනතරම් බොරුවක් පසදාමා ගිහින් දින්නේ කියලා. ඒතර මේ අපේ ආගමක් නෙවෙයි. ඒක දර්ශනයක්, ෆිලොසොෆි එකක්. ඒකෙදි මට හිතුණා උන්වහන්සේගේ දර්ශනය බොහෝ ඔබට ගිහින් තියෙන්නේ. එතකොට ඒ ලොකු හාමුදුරුවෝ වචනේ පරිසමාත්තරෙම ලොකු හාමුදුරුවෝ කෙනෙක්. බොහොම සංග්‍රහ කළා. ඉතින් අපිට ඒක කිව්වා අපි කොහේ නැහැ වැඩේ කරමු කියලා. ඒ වර මම ඇවිල්ලා කතා කරා මේක මගේ ලෙවල් එකේ පුළුවන් ඇල් කරගන්න. එතකොට මම ඒකට ඇහුවා මම ගිහින් චාමන්ටත් කිව්වා
අපේ ලක්කෙකට අපේ ප්‍රොෆෙසර් මහාචාර්ය උද්‍යංග හේමපාලම තමයි චාමන්. ඒක අහන්න දෙයක් නැහැ. එතකොට මට තියෙන්නේ අමාත්‍යාංශයට ගිහිල්ලා උද්‍යංග සර්ගෙන් උද්‍යංග සර් හාගුවාම මෙහෙට ආවම ඒත් එයාම තමයි යත් චාමන්. ඒක ආයි අහන්න දෙයක්වත් නැහැ. ඉතින් වැඩේ කරගෙන යනවා. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලාම ස්තුතිවන්ත උනේ තුමාට සහ අපේ අමාත්‍යතුමාට. ඉතින් වැඩේ හිමින් කරගෙන යනවා. බොහොම අඩු යෙදමින් රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව මේක ඉතා විශාල දෙයක්. මේකට අපිට ආරංචි විදියට දෙවින්ද අධිකරු ජනාධිපතිතුමා මේකට සම්බන්ධ වෙනවා. මේක ඉතා වටිනා කර්තව්‍යයක්. එතුමත් මේකට සහභාගී වෙනවා. ඉතින් අපි එතනදී අපේ ජීවිතය ගැන ආලෝකය ගැන කතා කරන්න. ඒකට අපි තෝතැන්නක් කරගත්තා. මේ වෙනකොට පිරිවෙන් වලින් ඉස්කෝල වලින් පාසල් පද්ධතියෙන් බොහෝ දෙනෙක් මේ අධ්‍යාපන ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. යෙලසි අභිමන් අධ්‍යාපනික ප්‍රදර්ශනය පහුගිය 27 වෙනිදා ඔක්තෝබර් 27 වෙනිදා ආරම්භ වුණා. නොවැම්බර් 2 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මේ වෙනුවෙන් මේ වෙද්දිත් අති විශාල ජනතාවක් සහභාගී වෙනවා. මොකද ප්‍රදර්ශන කුටි ගණනාවක් විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි පවත්වා ගනිමින් දැනුම බෙදා හරින තැනක් බවට පත් වෙලා තියෙනවා. එහිදී ලංකා විදුලි බල මණ්ඩලයත් රටක් දෙයක් එළිය කරන ලංකා විදුලි බල මණ්ඩලයත් සමගාමීව ජීවිතයට ආලෝකය ලබා දෙන තැනක අපිට විදුලි ආලෝකය සූර්ය බල ශක්තියත් ප්‍රමුඛ කරගත්ත ආලෝකය ලබා දෙන ලංකා විදුලි බල මණ්ඩලයත් එහා සමගාමීව ලොකු කාර්යයක් මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් ඉන්නවා. දැන් මේ කාර්යය තුලදී අපි දන්නවනේ විධිමත් බවනේ අපිට උමනා කරන්නේ නොවල් මහත්මයා ජීවිතේට. දැන් පිරිවෙනට සමගාමීව කතා කරොතින් අපිට ශාස්ත්‍රීය අධ්‍යාපනය ඒකම ශාසනික සේවාව වසර 150ක කාලයක් තුල අඛණ්ඩවර ඔබතුමා කිව්වා වගේ ලොකු වගකීමකින් අපරිමාණ වුණු සේවයක් සිදු කරමින් ඉන්නවා. එතකොට දැන් එහෙම තැනකට ලංකා විදුලි බල මණ්ඩලයත් සම්බන්ධ වීමට ලැබීම රටක් විදිහට ගැලපීම කොහොමද ඔබතුමා අපිට පැහැදිලි කර දෙන්නේ? එක වචනෙන් කිව්වොත් ඒක භාග්‍යයක්. ඉතින් ඒකම හැමතිස්සෙම ඕගොල්ලෝ ගැන කිව්වොත් ශ්‍රී ලංකා ගෝවල් සංගමයෙන් 75 76 අවුරුදු 100ක් අපිට 100ක් නේ ඒකනේ අපිට එච්චරට අපි ප්‍රාණසයයි අපි දැන් නොවැම්බර් 1 වෙනිදා ඒක සමරනවා. ඒකත් මගේ ඔළුවේ තිබ්බ මේක වැඩ කරද්දී නොවැම්බර් 1 වෙනිදා අපිට අවුරුදු 56ක්. ඒ කියන්නේ හෙට දවසට. ඔව්. ඉතින් ඒක වගේ දෙයක්. එතකොට දැන් ඉතින් බලන්නකෝ තියෙන ශක්තිය මම හිතන්නේ ලෝකේ පැරණිම ගුවන් විදුලිය. ඒතර අපිට බොහොම සන්තෝෂයි මේකට ගියාම මම ඒකත් පොඩ්ඩක් කියන්න එපා. දැන් ඕගොල්ලොත් එක්ක වැඩ කරාම අපිට කිසිම කරදරයක් නැහැ. විශේෂයෙන්ම රාජ්‍යයේ සේවකයෝ හැටියට අපිට බොහොම චෝදනා තියෙනවානේ. ඒ චෝදනා එන්නේ නැති ස්ථානයක් තමයි ජාතික ගුවන් විදුලිය සහ ජාතික රූපවාහිනිය. මොඩිල්ට කිසිම ප්‍රශ්නයක් කරන්න. මොකද ඕගොල්ලොත් එක්ක වැඩ කරා කියලා හානියක් වෙන්නේ නැහැ. නැත්තම් තීරුවේ කොහොමද අර එහෙම කොහොමද කොටේෂන් කෝල් කරාද ප්‍රශ්න මහා රාශියක්. ඒක බොහොම නිවැරදි නිරවුල් මනසකින් තා පැහැදිලිව සරලව වැඩ කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. ඒ හින්දා අපිට හැමතිස්සෙම උදව් කරනවා. කිව්ව ගමන් කරු මහත්තයා අපි කරු කියලා හදරට කියන්නේ. කරුණාතිලකනේ. එතුමා ඉතින් අය දිග කෑල්ල මතකත් නැහැ වලට කරු. SLBC නම් මට කරු. එතකොට එතුමා බොහොම වෙහෙස මහන්සිලා on time වැඩ. එතකොට ඒ ටික කරගෙන යනවා. එතකොට මෙහිදී මම මේකට මැච් කරගන්නේ කියන්නේ දැන් මේක දැන් විදුලිය කිව්වට දැන් මේ ජීවිතාලෝකයේ වෙනුවෙන් ආලෝකයේ වන්නෙමු. පෙරදිග මහා අධ්‍යාපන තක්ෂිලාව පෑලියගොඩ විද්‍යාලංකර මහා පිරිවෙන. ඕක තමයි කතාව. ඒකත් එක්ක ඈත් කරන දැන් මේකට ඉතින් වී සමාන IR අවකලන අනුකලන හරියන්නේ නැහනේ. මම ඊට හරියන්න මේ කතාව කරගත්ත මොකද ස්වාමින් වහන්සේ කෙනෙකුත් මේකට සම්බන්ධ වෙනවා අතරමඟදී මම දන්න විදිහට. උන්වහන්සේ වැඩම කරන්නේ ටයිම් එක දීලා තින්න 8:00 විතර මට දාන්න විදිහට. එතකන් අපි කතා කරමු. එතකොට මේකට කොහොමද ගලපගන්නේ කිව්වහම මම ප්‍රශ්නකුත් අහන්න ඇසි වෙලාව තියෙනවා. පොයි ආගෙන් අහන්න ප්‍රශ්නයක්. මම ලෑස්ති උත්තර දෙන්න. හරි. එතකොට ආලෝකය අපි දෙන්නේ ආලෝකයනේ. හරි. එතකොට මේ අපි දකින්නේ කොහොමද? ආලෝකයේද? නෑ. ඔයාට දීලා දෙන නැස්. ඔව්. ඔය ඇස් දෙකක් ලැබිලා දෙනවා බොහොම ලස්සන. එතකොට ඔයා දෙයක් දකින්නේ කෙසේද? ඇස් දෙකෙන්නේ. මම කිව්වොත් ඒක වැරදි කියලා. ගැඹුරෙන් කතා කරොත් වෙනම අර්ථයක්. නෑ. සරලව කියන්නකො ඇස් දෙකෙන් දකින්න බෑ. ඇස් දෙකෙන් දකිනවා නම් ඔයාට ඇස් තියෙනවනේ ඕනම වෙලාවක. රාත්‍රියට. අපිට බැයිද නා මෙතන කළ දෙරුමක් නැහැ. කරන්නත් ඕන නම් පුළුවන්. මේක හඳුරුවින්ද. මේක දැන් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි හින්දා මොටම පේන්නේ. ගෙදර ගියාම අද කාමරේ ඔයාට කාමරයක් ඇති තියෙනවද? නෝමල්ද? ඔයාට තියෙනවද වෙනම කාමරයක්? ඒ කාමරේ
7ට 8ට විතර සම්පූර්ණ ලයිට් නිවන්නකො. ඔයාට පේනවද? පේනවද? නැහැනේ. ඇස් තියනවද? ඇස් තියෙනවා. ඔයාට පේනවද? නමුත් පේන්නේ ඇස් නෙවෙයි පේන්නේ. ඇස් නෙවෙයි පේන්නේ. ඇස් නෙවෙයි දකින්නේ. දෙකෙන් දකින්න බෑ ආලෝකය නැත්තම්. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ දීපදෝ හෝති චක්කුදෝ. ඒක වෙනද හේතු පාඨයක්. මේ අපේ බුදුහාමුදුරු දර්ශනවාදී කොහොමද? ඒතර ආලෝකයේ දෙන තැනත්තා ඇස් දෙන්නේ වේ තථාගතයන් වහන්සේ. ඒක තියෙන හේතු පාඨයක්. ඒතර ආලෝකයේ නැති තැන ඇස් දෙකෙන් වැඩක් නැත. ඔයාගේ කාමරේ දැන් වයසන්න බෑ අවුරුදු 20ක් 30ක් ඒ කාමරේම ඉපදිලා ඇදිලා වැඩිලා ලයිට් ගියාම ඇඳේ වදිනවා මේසේ වදිනවා කකුල වැදෙන අයියෝ කකුල කියලා කෑ ගහනවා. මේ අවුරුදු ගාණක් හිටපු කාමරේ අඳුරාව ගමන් අපි හැපෙනවා. ඒ වගේ තමයි ජීවිතේ. ඒ බොහොම ලොකු ගැඹුරක් අර ඔයා කිව්ව එක හරි. ගැඹුරෙන් ගත්තාම අපි මේ මෝහය අන්ධකාරයෙන් වෙලිලා අපේ කාමරේ ලයිට් ගියාම අපි හැපෙනවා. නැද්ද? පුරුදු තැන. පුරුදු කියන්නේ ඉතින් අවුරුදු නිදාගන්න එක සමහරට කන්නේත් ඒකට ගිහිල්ලා ලියනවා කරනවා ඔන්ලයින් ඔක්කොම කරද්දී 8ට විතර ලයිට් ගිහලා කට්ට කරවල වුණා. මුකුත්ම ෆෝන් එකේවත් බැටරි නැත්තම් ඔයා හැපෙනවා. ඔයාගේ මේකේ ඇස් තිබ්බට පේන්නේ ආලෝකය කියන්නේ තමන්ගේ ප්‍රඥාව දිනු කරගන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ දැක්කද? ඔයා හැපෙනවා. ඔයා යෝ ඊට පස්සේ අපිට බනිනවා. අනේ ඕනම වෙලාවට ලයිට් නැහැ කියලා. ඒකයි ලංකාවේ විදුලිබනේ බැනුම් අහන්නේ. අපි ජීවිතේට බොහෝ බද්දයි. එතකොට දීපදෝ හොතු චක්කුදෝ කියලායි බුදුහාමුදුරුවෝ කිව්වේ. ආලෝකයේ දෙන තැනත්තා ඇස් දෙන්නෝ වේ. එතකොට අපි ඇවිල්ලා බොහොම පුණ්‍ය කර්ම වැඩක් කරන පුද්ගලයෝ ටිකක්. මේ 22000ම අධිකසේ බැනුම් ඇහුවට අපි දෙන්නේ ආලෝකය. අඳුරු නිවෙස් ආලෝකමත් කරන සේවක මණ්ඩලය තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක මණ්ඩලය. ඒක තේරෙන්නේ අද රෑ ගිහිල්ලා ඔයා 8ට විතර ලයිට් නිවලා බලන්න. ඇස් තිබ්බට පේන්නේ නැහැ. රෑ වෙනකන් ඉන්න ඕනෙත් නෑ. මේ මොහොතේ ඇස් දෙක පියාගෙන යම් කාර්යයක් කරන්නකෝ. එතකොට අසිරුතාවය ඔබටම තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. එතුමා හොඳ පැහැදිලි කිරීමක් කරනවා. අර ගැළපීම් නියමාකාර තැන්වල ගලපා ගන්න ලැබීමම පිනක් භාග්යක් විදිහටත් නොයල් මහත්මයා අපිට පැහැදිලි කරානේ. ඔව් හැබැයි ඔබ හිතන්න විද්‍යාලංකාර පිරිවෙන කියලා කියන්නේ මේ රට දැය ජාතිය ආගම මේ සියලු සමාජය ආලෝකමත් කළ තැනක්. පින් බිමක්. ඒ වගේම තමයි අපේ මේ කාර්යයන් පහසු කරගන්න රටක බලශක්තියේ ප්‍රධාන ප්‍රමුඛ රාජ්‍ය ආයතනය තමයි ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ. මේ සම්බන්ධතාවය මේ ආලෝකයේ මේ එළිය මේ සියල්ල ගලපාගෙන අපිට තව හුඟක් කාරණා තියෙනවා පැහැදිලි කරගන්න. ඊට කලින් අපි මේ මතක් කිරීම කරගමු. අපේ ගෙදර බොහෝ ලයිට් තමා තිබේ. ඒ වනිවලාදම එළිය ඉතුරු කළ හැකි. රංගිටයි මටයි ලයිට් එකක් ඇති. වැඩිය ලයිට් නොදා ඉන්න හොඳ ළමයි අපි. ඕන නැති ලයිට් ෆෑන් නිවලා අපි විදුලිය ඉතුරු කරමු අදම. පෙරවරු 8යි විනාඩි 25යි අද සාර ප්‍රභාගිර අපි වෙන් කරගෙන තියෙන්නේ යෙලසී අභිමන්. යෙලසී අභිමන් කියන්නේ විද්‍යාලංකාර පිරිවෙනට දැන් වසර 150යි. මේ විද්‍යාලංකාර දිනය නිමිති කරගෙන පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය පහුගිය 27 වෙනිදා ආරම්භ වුණා. නොවැම්බර් 2 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අපි ඔබටත් ආරාධනා කරන්නේ දැනුම එකතු කරගන්න මේ අවස්ථාවට සහභාගී වෙන්න සහ සම්බන්ධ වන්න. කොහොමත් දැනුම කියන දේ ජීවිතයට අපිට පහසු ඇති කරවා ගන්නට පුළුවන් විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි ගණනාවක් මේ යෙලසී අභිමන් ප්‍රදර්ශනය තුළ ඔබට දකින්න වගේම ලබා ගන්න හුඟක් දේවල් එකතු කරන තැනක් බවට පත් වෙනවා. දැන් මේ කාර්යයේදී ලංකා විදුලි බල මණ්ඩලයත් එක් වෙනවා. අපි ඒ නිසා එහි ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයාට ආරාධනා කරා මේ පිළිබඳව කතා කරන්න. ඇත්තටම ඉතින් දර්ශනය තුළ බුද්ධ දර්ශනය තුළ අපිට ඇති කරන්නේම ආලෝකයනේ. මේ අවබෝධයන් ඔස්සේ ජීවිතේ ගලපා ගත්තොත් ලැබෙන ආලෝකය කොයි තරම්ද කියන එක අත්විඳ නැතත් අපි අවබෝධ කරගෙන තියෙනවා. එතනදී මේ ලංකා විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් කතා කරනකොට මේ
මේ කාලය ගැන කතා කරනකොට තිරිසර සංවර්ධනයේ ප්‍රධානම කාර්යයක් තමයි නොයල් මහත්මයා පරිසර හිතකාමී බව. මොකද මොනතරම් සංවර්ධනය ඇතත් වැඩක් නැහැ පරිසර හිතකාමී නොවන ක්‍රියාදාමයන් තුළ කියන එක ලෝකයේම අවබෝධ කරගෙන තියෙනවා. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයේ මේ හා සමගාමීව කරන ව්‍යාපෘති තුළ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් ප්‍රමුඛ කරගෙන දැන් ඔබතුමාලා කටයුතු කරමින් ඉන්නවා. කොහොම කටයුතුද මේ පරිසර හිතකාමීව සිද්ධ වෙන්නේ? මොකද බුද්ධ දර්ශනයටත් සම්බන්ධයි පරිසරය. ඔව්. දැන් මේක මම පොඩි අමාරුවක්වත් වැටුණා. දැන් මේ පන්සල ශාස්ත්‍රීයව හාමුදුරුවෝ කෙනෙකුට මම තනිකර මම දහම් පාසලුත් ගියානේ වැරදිලාද මන්ද. ඒතර ඒ ටිකත් එක්කම තමයි මම ප්ලෑන් කරන් ආවේ. අපිට වෙලාව 9 වෙනකන් තියෙනවා. ඔව්. ඒතර මම ටෙක්නිකල් කෑල්ල ගන්නම් අගට. හා. අපි දැන් මේ ඔය දීපතෝ චක්කුදෝකත් එක්ක විදුලි වරුන්ගේ ගැට ගැහෙන්නේ කොහොමද කියන එක මම මුලින් කතා කරන්න. ඒතර ආගම ගැන කතා කරලා ඊට පස්සේ අපි ඩෙවලොප්මන්ට් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් සහ ජීවිතේ කොහොමද මේවට වැදගත් එහෙම කතා කරමු. මේක කියලා ආගමට ගියාම පොඩ්ඩක් අප්සෙට්. හරි. එතකොට මේ දීපතු චක්‍රන පාලි වාක්‍යයක් මෙහි ඇත්තේ අර්ථය තමයි එළිය දෙන තැනත්තා. දසුන දෙන තැනත්තා. මම අරිත් පැහැදිලි කරානේ. ආලෝකේ නැත්තම් අර පරාවර්තන ධර්මයක් තියෙන්නේ ආලෝකයේ තියෙනකොට ඒක ගිහිලා අර වස්තුවේ ඔබ්ජෙක්ට් එකේ වැදිලා ඒ කිරණ මගේ ඇහැට ආවම තමයි ඒ වස්තුව මට පේන්නේ. රැස් තිබ්බට නෙමෙයි පේන්නේ. ඇහි තියෙන අර දන්නවනේ අපි ඕ ලෙවල් වල ඉගෙන ගත්ත ඒ කතන්දරේට පරාවර්තන මූල ධර්මත් එක්ක එන්නේ. ඒතර මුලින්ම අපිට දුන්නේ ඒක හිරු. ඒතර හිරුගෙන් ඊට පස්සේ අපි ටෙක්නොලොජි කරගෙන අපි රැට අපි තිබ්බේ නැහැ නේ එළියක්. අපි නිදාගත්ත කෙනෙක්. ඒතර ඒකට ආලෝකය දීලා අපි රැ 12 11 1 2 වෙනකන් දැන් වැඩ කරනවා. එතකොට ඒක තමයි ඊට පස්සේ එතකොට බුදුදහමත් එක්ක යනකොට ලෝකයේ අන්ධකාර දුරු කරමින් ඉහළ දසුන දෙන තැනත් අයෙක් බවට පත්වීම තමයි බුද්ධ ධර්මයෙන් කරන්නේ. ඔක අපි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කරන්නේ ඒකයි. ඒගොල්ලෝ සාමාන්‍ය ගිහි ජීවිතේ හැරදා ගියායනේ. දැන් අපිට ඒක අමාරුනේ. ඒතර අපි සාමාන්‍ය කෙලෙස් පිරි ලෝකයේ තුල ඉන්නවා. ඒගොල්ලෝ එහෙම ගිහිල්ලා අපිට ආලෝකය දෙනවා. එතකොට විදුලි මණ්ඩලවත් මේ ආලෝකය සපයනවා ටෙක්නිකල් සයිඩ් එකකින්. හරි. ඕක තමයි අපි කරන්නේ. එතකොට අපි ආලෝකයේ සපයද්දී ආලෝකයේ අහිමි වෙච්ච ගමන් අපිට බොහෝ විදිහට හම්බ වෙන්නේ අර ඔයගොල්ලෝ දන්නවා අටලෝ දහමේ අර හතර හම්බ වෙනවා. නින්දා ප්‍රශංසා නැත. නින්දා ප්‍රශංසා අයසෝ යසෝචනේ. ඒතකොට නින්දා හම්බ වෙනවා අයස හම්බ වෙනවා. හරි. ඒ ටික හම්බ වෙනවා. නින්දා ප්‍රශංසා අයසෝ යසෝච සුඛාන්ත දුක්ඛන්නේ. ඒ ටිකනේ. ඒ කතාවේ 8ක් තියෙනවා. අටලෝ දහම තාදී ගුණය. ඒකෙන් අර නරක හතර තමයි හම්බ වෙන්නේ. දැන් ලයිට් තියෙන වලට හරෂෝක් කියලා කෙක්වත් කියන්නේ නැහැ. ප්‍රශංසාවක් නැහැ. නෑනේ ලයිට් තියෙනකොට 99%ක්ම ලයිට් දෙනවනේ. හොඳ හැමතිස්සෙම 1% ලයිට් ගියා නේද? අන්න නින්දාව හම්බ වෙනවා. ඒක තමයි ඒ මොකද ආලෝකය ඇද්ද බැඳ තබාගෙන ජීවිතයට බද්ධ වෙලා. ආලෝක නැතුව වට මොනවද කරන්න පුළුවන්? ලයිට් නැතුව මොනවද කරන්න පුළුවන් එකක් කියන්න දැන්. tell me. වාඩිලා එක තැනක ඉන්න එක තමයි. ඒත් උතර ෆෝන් එක ඕන වෙනවා. භාවනා කරන්න වගේ පුළුවන්. එච්චරයිනේ. nothing else. ගෙදර ගියේ සිට ඔයා පටන් ගන්න අපෙන් ජීවිතේ කොහොමද? ලයිට් එකකින්. ඒ කියන්නේ වා දැන් ඇඳේ බුදිනේ. නැගිට එකම මොකද වෙන්නේ? ටික් සද්දේ මොකද්ද? ලයිට් එක දාලා පටන් ගන්න. දවසේ අවසන් කරන්නෙත් අපෙන්. ඒ මොකද? ලයිට් එක නිවලා. කොහොමද වැඩි? ඉතින් ඒකට අපිත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ. ජීවිතේට ඒ තරම් බද්දයි. බද්දයිනේ. පටන් ගන්නෙත් අපෙන් නින්දාට යනකොට ඕෆ් කරනවා. ලෝකලෙඩක් මේක. ඉතින් අපිට ඉතින් බැනුම තමයි. හරි. ඒකට හේතුව අර ප්‍රසාද බැඳපු සහකාරිය වගේ තමයි. ඉතින් හරිම අමාරු ජීවත් වෙන්න. මොනා කරන්නද ඉතින්? ඒතර ලෝකේ යන අඥානය මෙන්න මේකේ තියෙනවා මෙහෙම. මම පොඩ්ඩක් මේක හොයාගත්තා. අඥානය සහ අන්ධකාරයෙන් යුතු ස්ථානයක් මේක. අපි වැරද්දටනේ බර. අපි හරි හොඳ දේ කරන්න එච්චර අමාරුයි අත්තර. මේකනේ මේ අමාරු. ඒතර මේ මෝහය මුලාව ඒවට දෙන්නේ අසත්‍ය මිත්‍යා දෘෂ්ටි ඔයෙන් බැරිලා තියෙන්නේ. එතකොට ඒකෙන් ඒවයින් අයින් වෙන්න තමයි මේ ආලෝකය දෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ආලෝකය පතුරවන්නේ අර ප්‍රඥාව ආරෂ්ඨාංගික මාර්ගය එහෙම. එයා ගොඩක් try කරානේ. අත්තකිල මතානුയോഗය කාමසුකල්යන දෙකේම හිටියන්නේ. දෙකේම ඉඳලා ෆේල් වුණානේ. ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා තමයි try කරේ. එතකොට ඒකට ඇවිල්ලා තමයි එයා පසුපස ආව බොහෝ නිගණ්ඨනාත පුත්‍ර වැනි අය ඔක්කොම එයා පසුපස ආරාලකාරාම උද්දකරාම පුත්‍ර වගේ බොහෝ දෙනෙක් ඇවිල්ලා මෙයා පසුපස ආවා. ඉතින් යා මේ අපි මේ මොකක්ද ඒකට කියන්නේ පොත්පත්වල ලියන කියන්නේ බුදුහාමුදුරු මේ ලොකුම ග්‍රන්ථාරූඪ. ඔය ග්‍රන්ථාරූඪෙන්නේ වෙන ලොකු කතා කියලා තියෙන්නේ. බුදුහාමුදුරු කියන්නේ මම දන්න විදිහට සාමාන්‍යව අපේ ලොකු හාමුදුරු කෙනෙක් වගේ හොඳ ආහාරෝහ පරිණාම පුද්ගලෙක්. ටිකක් හොඳට පිරිච්ච මිනිස්සෙක්. ඒ කියන්නේ යාට ඔක්කොම දේවල් තියුනේ.
එතකොට ඒ ප්‍රශ්නත්තාවනේ විදිහටම අපිට හම්බෙන ඔක්කොම යටත් නින්දා ප්‍රශංසා ඔක්කොම ආවා. සාමාන්‍ය අපේ පුද්ගලෙක් කැපී පෙනෙනකොට දැන් ඔයා කැපී පෙනෙනකොට SLBC අය වාට ටික පොඩ්ඩක් මඩ ගහනවා. ලෝක ස්වභාවය. අපිට වැඩිම මඩ ගහන්නේ අපි ළඟ ඉන්න අය. ඔයා වඳුරන්නේ නැහනේ අටකලම්පන්නේ අය. දෙනියායේ කවුරුත් කෙනෙකුට වී බෙද්ද වඳුරන්නේ නැහැ. so no problem. අපිට ප්‍රශ්න ගොඩක් එන්නේ සමීපතයන්ගේ. එතකොට ඉනුෂා වී බෙද්ද ටිකක් හොඳට කැපිලා පේනකොට පොඩ්ඩක් අර මෝහයෙන් මුලා වෙලා ඉන්නේ අන්ධකාරය. එතකොට කෙනෙක් හොඳින් එනව දකින්නකොට දරාගත නොහැකි අපූර්ව ලක්ෂණයක් ලාංකික පුත්‍රයන් තුළ තියෙනවා. පිටරට මිනිසුන්ට නම් ඒක නැහැ. ඔයා එහෙම යනකොට කියනවා well done ඉනුෂා. come on වී බෙද්ද කියන්නේ යාට පුළුවන් හදවත තුලින්. ඒතර අපි වුණාට මේ 365 දවසෙන් බණ ඇහුවට අපිට එහෙම බෑ. අපිට පොඩි ඉරිසියාවක් එනවා. කොටින්ම අල්ලපු ගෙදර ළමයා හොඳට විභාගේ පාස් වුණාම ඒක දරාගෙන බැරි අම්මලා ඉන්නේ අපේ රටේ. මම ඒවා සියල්ල අත්දැකලා තියෙනවා රිසර්ච් කරලා තියෙනවා. ඉතින් අපිටත් එහෙම තමයි. අපි දැන් මෙහෙම මම මේකට එනවා නේද? බුදුහාමෝ ඉතින් පෙස්සමක් ගහනකන් නින්ද යන්නේ. හරි. එහෙම තමයි. කොහොමද මේක ගියේ මේකට? කවුද මේකට යවුවේ? රටේදී ප්‍රශ්න. ඉතින් කොච්චර බාන්න කිව්වත් වැඩක් නැහැ. ඉතින් ඕක තමයි ඒතර මේ බුදුදහම තුළ තමයි මේකට උත්තර තියෙන්නේ. ඒවා උපේක්ෂා සහදව ඔයත් විඳ ගන්න. ඒක තමයි. අපිට ඒවා හදන්න බෑ. ඒගොල්ලෝ ඒවා ගෙනියයි. හරි. අපි ඉතින් අපේ ගමන ගියාම හරි. දැන් ඔබතුමා ඔය පැහැදිලි කිරීම කරනකොට අහගෙන ඉන්නකොට මට තේරුම් ගන්න පුළුවන් වෙන්නේත් බුද්ධ දර්ශනය මේ ප්‍රායෝගික ජීවිතේට කොයිතරම් ගැලපෙනවද? ඔව් ගැලපෙනවා. එයා කියලා තියෙන එයාට දැන් එයාටත් එහෙමනේ බුදුදහමට. අර මාගන්ධිය අධර්මිටියක් බැඳගෙන පොඩි කේසයක් දැම්මා. අර දේවදත්ත ගල් පෙල්ලලා ඒ පැත්තෙන් එයා පුරුෂයෙක් වශයෙන් පුළුවන් තරම් ඒ ටික කරා. ඉතින් ඔයගේ මහා ප්‍රශ්න ගොඩකට නේ. ඒතර ඒ සියලු දේවල් ඉතින් ඔහොම තමයි ඉතින්. ඒතර බුදුන් වහන්සේ එළිය දෙන අයෙක් ලෙස තමයි මේ දීපදෝ කියන එකෙන් ගලා දීපදෝ කියන වචනෙන් හඳුනා ගන්නවත් දන්නවද? එළිය දෙන අයෙක් බවයි. ඒතර අපි දීපදෝ එළිය දෙන අයෙක් විදුලි බලන්නේ. ඊට පස්සේ ධර්මදේශනා ආදර්ශ ප්‍රඥාව ඒ අනුව කියන්නේ ලෝකයට එළියක් දෙන්න තමයි බුදුහාමුදුරු කරේ ප්‍රඥාව. එයා කියන්නේ මේ පැත්තෙන් දර්ශනීය පැත්තෙන්. අපි ටෙක්නිකලි ආලෝකේ ලයිට් දෙනවා. V=IR. හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා ඒ ටික තියෙනවා. ඊට පස්සේම ලෝකයට එළියක් වෙමු කියලා අපි කියන්නේ ඒකයි. සමහර පුද්ගලයෝ ලෝකයට එළියක් වෙනවානේ. දැන් මේ ලොකු හාමුදුරුවෝ අපේ එළියක් නෙවෙලා තියෙන්නේ. ඒ සමහර ජීවිත තියෙනවා ඉපදෙනවා ඉන්න ඔය ඉන්නම් වාලේ ඉඳලා මැරලා යනවා. අපි කවුරුත් දන්නේ නැහැ. මේවා එහෙම චරිත නෙවෙයි. මම ඔයාලට ආයි කියන්නම් ඉතින්. කියන්න දේවල් තියෙනවද තරම් මට එහෙම ටිකක් පුළුවන්. සම්ප්‍රදාය පවත්වා ගන්න ශාස්ත්‍රීය කරුණු පදනම් කරගත්ත අධ්‍යාපනයක වටිනාකම් හඳුනා දුන්න තැනක් තමයි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන කියන්නේ. විද්‍යාලංකාර පිරිවෙනට දැන් අවුරුදු 150ක්. ඒ දිනේ නිමිති කර පැවැත්වෙනවා එලෙසි අභිමන් ප්‍රදර්ශනය අධ්‍යාපනික ප්‍රදර්ශනයක්. අපි ඒ කාරණාවත් මුල් කරගෙන ඒ වෙනුවෙන් සහසම්බන්ධ වෙන ලංකා විදුලි බල මණ්ඩලයත් නියෝජනය කරමින් අද මේ විදිහට සාර ප්‍රභාගිර ඔබට ලං කර දෙන්නේ. ඔහොමම රැඳෙන්න අපිට මේ කෙටි විරාමය ගන්නට උවමනයි. විරාමයෙන් අනතුරුව යලි හමු වෙමු. රටම අඳුරේ නොතබා ජයම එළිය කරනා නොපෙනෙන අවදානමගෙන හිස මත රටම එළිය කරනා ඔබයි නිහඬ විරුවා තේජය අවදි කරන්නට කැපවෙන රටම එළිය කරනා ඔබයි නිහඬ විරුවා මහවැලි කැලණි වලවේ කළු ගන්දිය නිපදන විදුලි බිඳක් රට දියුණට විනය කැති සැවුමා සොබාදහම් අම්මා හමනා සුළඟද තාපය බලයද සූර්ය ශක්තියද හැම එක් තැන් කොට නිපදන විදුලි බිඳක් රට දියුණට එදා හරි
ලංකා රටම එළිය කරලා බල සෙල් පවුරක් නැත ඉංජිනේරු දැනුමින් පෝෂිත අප කාර්යාලයේ සිට වැඩවිම් වෙත එක පවුලක ලංකා රටම එළිය කරනා ජනන කාර්යද සම්ප්‍රේෂණයද බෙදාහැරීමෙන් නිවෙසු කරා සැම විදුලියේ වටිනාකම දැනුවත් කර එයරක ගමු සැවුමා ජයගමු ශ්‍රී ලංකා රටම අඳුරේ නොතබා දයම එළිය කරනා නොපෙනෙන අවදානම ගින හිස මත රටම එළිය කරනා ඔබයි නිහඬ විදුවා දේශය අවදි කරන්නට කැපවෙන රටම එළිය කරනා ඔබයි නිහඬ විරුවා ඔබයි නිහඬ විරුවා ඔබයි නිහඬ විරුවා ඔබයි නිහඬ විරුවා අපේ ගෙදර බොහෝ ලයිට් තමා තිබේ ඒව නිවලාදම එළිය ඉතුරු කළ හැකි නංගිටයි මටයි ලයිට් එකක් ඇති වැඩිය ලයිට් නොදා ඉන්න හොඳ ළමයි අපි ඕන නැති ලයිට් ෆෑන් නිමලා අපි විදුලිය ඉතුරු කරමු අදම. පෙරවරු 8යි විනාඩි 39යි අද අපි සාර ප්‍රභාගිර මේ දැනුවත්වීම ලංකර දෙන්නේ. අපි දන්නවනේ ජීවිතය අපි ඉගෙන ගත්ත දේ තුල තමයි අපේ ආලෝකය අපි පතුරවන්නේත් ඒ ආලෝකෙන් රටක් ලෝකයක් සමාජයක් බබලවන්නේ. අන්න ඒ කාර්යයේදී අපට පිරිවෙන් සම්ප්‍රදාය තුළ වඩා ප්‍රමුඛම පිරිවෙනක් තමයි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන කියලා කියන්නේ. පිරිවෙන දැන් අවුරුදු 150ක් සපිරෙන තැනක මෙහි වටිනාකම ජනතාවට අවබෝධ කර දෙන්නත් තව තවත් දැනුමින් අපේ රටේ ජනතාව පෝෂණය කරන්නත් බලාපොරොත්තුවෙන් යෙලසි අභිමන් නමින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ආරම්භ කළා. ඒ පහුගිය ඔක්තෝබර් 27 වෙනිදා නොවැම්බර් 2 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මේ සතියට සමගාමීව මෙහි දැනුම එකතු කරගත් අය දන්නවා වටිනාකම. තවමත් මේ අවස්ථාව ඔබට මගහැරුණා නම් අපි ආරාධනා කරනවා එන්න මේ ප්‍රදර්ශන කුටිවලට ඇවිත් දැනුම එකතු කරගන්න කියන ආරාධනාව ඔබට. එතනදී මේ ලංකා විදුලි බල මණ්ඩලය ආලෝකයේ එළිය කියන තැන ඉන්නකොට ඒ ගැන කතා කරනකොට අපේ රටේ ඉතින් ප්‍රමුඛතම ආයතනය අපිට මගහැර කතා කරන්න බැරි ආයතනය. ඒ නිසාම ලංකා විදුලි බල මණ්ඩලයත් මේ උතුම් කාර්යයත් එක්ක සහසම්බන්ධව ඉන්නවා. අපි ඒ හින්දා මේ කාර්යයේදී මේ සියලු දේවල් වටිනාකම් එකතු කරන හමුවීමකට ඉඩ හදාගත්තා. ඒ වෙනුවෙන් ආරාධනා කළා ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයාට. අපි එතුමත් එක්කයි මේ දැනුවත් වෙමින් ඉන්නේ. දැන් මේ කාර්ය තුලදී අපි වටිනාකම් නෙමේ එකතු කරගනිමින් ඉන්නේ. ඒ වටිනාකම් එකතු කරන්න පුළුවන් වඩා ප්‍රමුඛතම පිරිවෙන් සම්ප්‍රදායේ පින් බිමක් තමයි විද්‍යාලංකාර පිරිවෙන කියන්නේ නොයල් මහත්මයා. මේ ඔබතුමත් නිරන්තරයෙන් මේ දර්ශනයට බුද්ධ දර්ශනයට ලැබි කෙනෙක්. ඒ නිසාම ඔබතුමාට දැනෙන විදිහට මේ අපේ රටේ ශාසනික අධ්‍යාපනික සමාජීය මෙහෙවර කාර්ය තුල කොයි තරම් වටිනාකමක් පිරිවෙනෙන් ලැබිලා තියෙනවද? බොහෝයිනේ. එතකොට අපිට නොතේරෙන විදිහට නොපෙනෙන විදිහට මේ රට මේ තත්ත්වෙන් කරගෙන යන්න ඇත්තටම දැන් අපිට තේරෙන්නේ නැහැ මෙහිදින වටිනාකම. අර ඔබතුමිය කිව්වා වගේ අපි බොහොම නිස්සාර විදිහට තමයි මේ රටේ ජීවත් වෙන්නේ. සරුසාර පිම්බෙමක හිඟා කාලා වගේ ජීවත් වෙන්න පුරුදු.
ඒ කියන්නේ පුහු ආටෝප පැත්තෙන් යන්නේ. දැන් පිරිවෙන් අධ්‍යාපනය හරහා කොච්චර දේවල් කරත් අපි කැමති මේ පුහු ආටෝපමත් ජීවිතයකට. අපි බංකොලොසුත් වුණා නේද? මතකත් නෑ ඒකට. දැන් තවද අපි හොඳ ප්‍රෝග්‍රෑම් එකකුත් කරු මට ඒක කරන්න හරි ආසයි. මොකද අපේ තියෙන මේ මොකද අපි කාමසුකල්ලිකාණිය උගේ කෙරවලේ අපි හරි ඒ වුණාට අපි බුද්ධ ආගමේ හරි මොකද චීන ජාතිකයින් එනවා මේ රටට ඉන්දියන් ජාතිකයෝ හරිම සරල අල්පේච්ච ජීවිතය. ඔයා බැලුවොත් කෝටිපතියෝ බොහොම සරල ජීවිත ගත කරන්නේ. ඒගොල්ලෝ ජීවිතේ තේරුම් ගත්ත කෝටිපතියෝ. අපේ එහෙම නෑ. අපි බොහොම මේ පිට ඔපෙන්නේ බලන්නේ. අර පාසින්දුකුත් තියන්නේ අපි පිට කවරේ කියලා. ඒක හරියටම හරි. බාහිර අලංකාරයට ඕන තරම් වියදම් කරනවා කන්නේ නැතු හරි. ඒතකොට ඒ කියන්නේ හිස් මිනිසුන්. හරි. අර නන්දාමාලිගේ ගීතකුත් තියෙනවා. හිස් මිනිසුන් කුසපුරවන. අන්න හරි. මතකයි බොහොම හොඳයි. එතකොට දැන් පිරිවෙන ගැන කතා කරාම මට එතෙන්ට ගියාම හරි සතුටක් දැනුණා. එතකොට දැන් මේ රස්සාවක් නේ කරන්නේ. එතකොට රැකියාව කරන්න ගියාම එතුණු තෘප්තිමත් භාවයක් සහ ආසාවක් සහ කැමැත්තක් ඇතුණාම ඒක මහන්සිය දැනෙන්නේ නැතු යනවා. ඉතින් ඒ හින්දා හාමුදුරන්ට බොහොම අඩුපාඩුවක් තිබ්බ මේක පොඩ්ඩක් මාකට් කරන්න බෑනේ කවුරුත් මට කියා ගන්න ඕනේ. මම කොහේ SLBCට කියමුද? කියමු. ඒ වර ටක් ගාලා අපි කතා කරලා කරුවට කිව්වම කරුවා අපෝ අපි ඉන්නම් ජාතික වැඩක් නේ. අපි මේකේ බරපතල දරා ගන්නම් මේ සෑහෙන ප්‍රමාණයකට. ඒගොල්ලෝ ලොකු කොස්ට් එකක් යනවා ඔයගොල්ලන්ටත්. ඉතින් ඔක්කොමට බොහොම ඉතාම අඩු මිලකට තමයි මේක කරේ. ජාතික ගුවන් විදුලිය ජාතික වගකීම ඉෂ්ට සිද්ධ කරමින් ඒක කරගෙන යනවා. ඒකට බොහොම ස්තුතියි කියපු වචනෙට. හාමුදුරුවෝ බොහොම සන්තෝෂයි හාමුදුරුවෝ මම හිතන්නේ. ඒකට බොහොම කැමැති වුණා. ඉතින් ඒකම ජාතික රූපවාහිනියත් මතක් කරන්න කමන්නේ නේ ඒගොල්ලොත්. මේකට හිත සිතින් දායක වුණා. ඒක හරි වටිනවා. ඉතින් ඇත්තටම ඔය දෙක තුන එකතු වුණා නම් මේ රට ගෙලින් කරන්න පුළුවන් විශේෂයෙන්ම විදුලි වල මණ්ඩලය. ඒක හරියට තේරුම් ගන්න නැහැ ගොඩක් අය. ඒකයි වැඩි. එතකොට එහෙනම් මේ පිරිවෙන් අධ්‍යාපනය කියන්නේ ඔය බුදුදහම හරහා පෙළගස්සපු එක තමයි මේ තාම ඇදගෙන යන්නේ. ඉතින් දැන් හැබැයි මේ කාර්යභාරය වැඩියෙන් කරන්න ඕන කාලයක් ඇවිල්ලා තිනවා අපේ මේ තරුණ ජෙන්නිසෙට් ජෙන් Z කියලා කියන්නේ. ජෙන්නිසෙට් ජෙනරේෂන් Z එක පොඩ්ඩක් හදාගන්න වෙනවා. මොකද ඒගොල්ලෝ හැබැයි තේරුම් අරන් ඒගොල්ලෝ හැබැයි හරි නිර්මාණශීලී වෙනස් හිතන විදිය. ඉතින් ඒගොල්ලන්ට මේ පන්සලෙන් ඈත් වුණා ඒගොල්ලෝ. මොකද ඉස්සර අපි ඔය ජර්ම රාස්ත්‍රීය විභාග අපිත් ක්ලාස් ගියානේ. ටියුෂන් ගියානේ බොරු කියන්න ඕනේ නැහැ. අර බොරුවට නිකන් ටියුෂන් ගියේ නැහැ කියන්නේ නැහැ. ටියුෂන් ගියා, ඉස්කෝලේත් ගියා, දහම් පාසලුත් ගියා. එතකොට දහම් පාසල් ගියාම තමයි ඇක්ටිවිටි කමු වෙන්නේ. බක්දි ගීතද අරවද මේවද ගැණු ළමයෙක් ගන් අපි පිරිමිස්සෝල්නේ ගියේ මම මහානාමේ හරිද. එතකොට ගැහණු ළමයි සමග එකතු වෙලා ගැටිලා වැඩ කරන්න හම්බෙන්නේ දහම් පාසලේදී. එතකොට ඒක වෙනමද. එතකොට අපි ඒගොල්ලන්ට ගරු කරනවා, ප්‍රොටෙක්ට් කරනවා. ඒ ටික අහු වෙනවා අපිට. සමාජ වගකීම එනවා. දැන් අපි කොච්චරවත් අපේ කෙල්ල කියලා අපි හිතාගන්නේ. ඒතකොට ඒගොල්ලන්ට පිටින් මුකුත් වෙන්න දෙන්නේ නැහැ කොල්ලෝ සෙට් එක. ඒතර අපි එකතු වෙලා බක්ති ගීත කියනවා, සමහරට ට්‍රිප් එකක්න් යනවා. එතකොට බාහිරින් බාධාවන් වුණාම අපි යනවා. ඇයි මොකද කියලා අහනවා අපි. ඒ දහම් පාසලේ ෆිට් එකට. ඒහිදී අර අපේ දරුදරුවෝ අපේ නංගිලා අපේ කට්ටිය රකින්න කියන එක ඇඟට එනවා. තලා පෙලන්න හිතෙන්නේ නැහැ. ඒතර ඒක ආවා. එකට වැඩි කිරීම කියන්නේ බාහිර වේ කියන්නේ කොල්ලෝ එක්ක හා කෙල්ලෝ එක්ක කියන එක ඒගොල්ලෝ කියන්නේ. කියන්නේ විරුද්ධ ලිංගිකයෙක් සමග සමගියෙන් වැඩ කරන්න ඉගෙන ගන්නවා. ඒක ඊට පස්සේ ෆැමිලි ලයිෆ් එකේ වයිෆ්ව තේරුම් ගන්නත් හරිම ලේසි වෙනවා. හරිද? ඒවා වෙනවා. එතකොට ඕවත් එක්ක තමයි එන්නේ. ඊට අමතරව පන්සලේ හාමුදුරුවෝ කමන්නේ මේවා කියනවනේ ඉස්සර මේ ළමයින්ට අත්දැකීම් නැහැ. අපි ඉරිදා කවදාවත් දවල්ට ගෙදරින් කෑවේ නැත. දහම් පාසල් ඉවරලා ලොකු හාමුදුරුවෝ අපි යන්නේ නැහැ අපි ශික්ෂණාකෝ ටිකනේ. අන්න දානශාලාවේ කැම දිනවා. කැම කාලම ගියා නම් හොඳයි. ඒක අනකිරීමක්. පන්සලට ආව කෙනෙක් මේ කුසගින්නේ ආපහු පිට වෙලා යන්නේ. ඒ කාලේ අනකිරීමක්. ලොකු හාමුදුරුවෝගේ මාර දැන් තමයි තේරෙන්නේ මාර ප්ලෑනින් කියලා. එදාට අර දාන්න දෙන කෙනාට කියනවා මේ පන්සලේ ඉන්නවා කියලා හාමුදුරුවෝ ගොඩක්. හාමුදුරුවෝ ගොඩක් නැහැ. හරිද? හාමුදුරුවෝ ගොඩක් නැහැ. අපිටත් එක්කේ කියන්නේ. අපි ඉන්නවා 15ක් විතර. හාමුදුරුවෝ පන්සලේ හිටිය එක 10ක් විතර හාමුදුරුවෝ. මේ පිටින් වැඩම කරනවා උගන්වන්න කිව්වලා. ඒ කියන්නේ මන්ද සම්ම්‍ය ප්‍රයෝගයකට කියනවා ඇත්තේ. අම්මා ඉතින් හොඳ දානයක් අපිට හම්බ වෙනවා. අපි හැමයි ඉරිදම අපේ සෙට් එක හිටියේ ඒගොල්ලෝ දන්න අය KW ජනරංජන, අතුල රන්සිල්ලාල්ස, දීපිකා පියදර්ශිනී ඔය සින්දු කියන්නේ. ඒ දහම් පාසලේ කට්ටිය. හරිද? අපි දවල්ට දිවහා භෝජනය හැම ඉරිදම
පන්සලේ ගොන් ඒක දැන් තමයි තේරෙන්නේ. ඒ අපිව ආදරෙන් හදලා අපිව යොමු කරනවා. දැන් ඒ කට්ටියම හොඳට ඉන්නවනේ. ඒගොල්ලන්ට සමාජයට වදයක් නැහැ. කරදරයක් නැහැ. ඒකත් ලොකු දෙයක්. ඒ ටික හදලා තියෙනවා. ඒතකොට ඒක කරේ ලොකු ආම්දුරු අපේ කහදුරු හේමසිරි ස්වාමීන් වහන්සේ. ඒතකොට අපිව හිමින් අපි අතින් පොඩි අඩිපූර්ණාම ගෙන්නනවා. ඒතකොට මේ පිරිවෙන් අධ්‍යාපනය සහ දාම් පාසල ආශ්‍රිතව හැදීම අපිට සමහරට වදයක් ඒ කාලේ කරදරෙත් වගේ කියවෙනවා. පසු කාලින හොයනකොට දෙනවා මේ මිනිස්සෙක්නේ මේ ලොකු ආම්දුරු හිමින් අපිව අපිට නොතේරෙන්න හදනවා. ලොකුවට දඬුවම් නැත. කිසිම දඬුවමක් නැහැ. බලපෑම් නැහැ. පරිස්සමින් අපිව ෂේප් එකේ හදාගෙන කරලා ඒ දහම් පාසලට ඔක්කොම දේවල් බොහොම රැකියාවක් කරගෙන සමාජයට බරක් නොවි සමාජයට අගතිකාමී නොවි සොසයිටි එක ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නවා. අපිට 1500ක් විතර හිටියයි දවස්වල. අපිව යොමු කරලා අපිව විවිධ දේවල්ට යොමු කරා. ඒතර මේ පිරිවෙන් අධ්‍යාපනයේත් ඒක තමයි වෙන්නේ. ඒතර අපිව සමස්ත ලංකා තරඟ වලට යවනවා. අපි හැමදාම මේ පාර කළුබෝල ශ්‍රී සුනන්දාරාමේ හැමදාම නම්බර් 1 ශාසනාලංකා තරලෝ. පිරිවෙන් සම්ප්‍රදාය තුලදී මේ අපේ රටට අර මතක් කළා වගේම අධ්‍යාපනයක තියෙන ශාස්ත්‍රීය බව ලංකර පිරිවෙන් සම්ප්‍රදායේ ඉතා ප්‍රමුඛතම පිරිවෙන තමයි පිරිවෙන් දෙකක් අපිට මතක් වෙනවා නේද? ඔබට හරි භාෂාව පිළිබඳව කතා කරනකොටත් අපිට මතක් වෙන සම්ප්‍රදායන් දෙකේ තවත් ප්‍රමුඛම පාර්ශවයක් තමයි මේ විද්‍යාලංකාර පිරිවෙන කියන්නේ. දැන් අවුරුදු 150ක් කොයිතරම් කාලයක්ද නේද? හැබැයි කාලය ඔහේ ගත වුණා නෙවෙයි. ඒ තුල මේ රටට අපමණ වුණු මෙහෙවරක් මේ පිරිවෙන ඔස්සේ සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ නිසාම නැන අවබෝධයෙන් ජීවත් වෙන ඕනම කෙනෙක් වන්දනීය තැනක් බවට පත් කරගන්නවා මේ විද්‍යාලංකාර පිරිවෙනත්. එහි ප්‍රදර්ශනය පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය පිරිවෙන් දිනේ නිමිති කරගෙන අපි ඒ පිළිබඳවයි මේ දැනුවත් වෙමින් කතා කරමින් ඉන්නේ. බොහෝ දේවලුත් එකතු කරගෙන ජීවිතය පිළිබඳවත් එකතු කරගෙන අපි දැන් කෙටි විරාමයක් ගන්නම්. මේ විරාමයෙන් අනතුරුව යලි හමු වෙනවා. අපේ ගෙදර බොහෝ ලයිට් තමා තිබේ ඒව නිවලාදම එළිය ඉතුරු කළ හැකි නංගිටයි මටයි ලයිට් එකක් ඇති වැඩිය ලයිට් නොදා ඉන්න හොඳ ළමයි අපි ඕන නැති ලයිට් ෆෑන් නිවලා අපි විදුලිය ඉතුරු කරමු අදම. පෙරුවටයි විනාඩි 49 අද සාර ප්‍රභාගිර අපි වෙන් කරගන්නේ ජීවිතය බුද්ධ දර්ශනය ඒකම පිරිවෙන් අධ්‍යාපන සම්ප්‍රදායේ පෑලිගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඒකම අපේ ජීවිතයට තවත් ආලෝකය ලබා දෙමින් ඉන්න ලංකාවේ අපේ රටේ ප්‍රමුඛතම ආයතනය වන රාජ්‍ය ආයතනය වන ලංකා විදුලි මණ්ඩලයත් එකතු කරගෙන. එතකොට ඉතින් මේ සියලු කතා බහ තුළ අපිට වඩා වැදගත් වෙන්නේ ආලෝකය කියන තැන. දහමින් නැති කරන්නෙත් අපේ ජීවිතවලට ආලෝකය. විද්‍යාලංකාර පිරිවෙන ඔස්සේත් අපිට ජීවිතවලට අපිට රටට ජාතියට ආගමට ශාසනයට මේ සියලු තැන්හි ලැබුණෙත් ආලෝකයේ එළිය. එතනින් බැලුවාම මේ කාර්යයට මාධ්‍යම මෙහෙවරක් විදිහට ලබා දෙන ජාතික ගුවන්විදුලියත් සංනිවේදන කලාවේදී ඔබට ඔබේ ජීවිතයට එළිය ලබා දුන්නු තැන. ලංකා විදුලි බල මණ්ඩලයත් ඒ විදිහට අපිට එළිය ලබා දෙන තැන ගැලපෙන මිනිස්සු ඕනම තැනක හමු වෙනවා කියන්නේ ඒක තමයි නේද? නොයල් මහත්මයා. නොයල් මහත්මයාට ආරාධනා කළා ලංකා විදුලි බල මණ්ඩලයේ වෙනුවෙන් නියෝජනය කරන්න. ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයා අද සාර ප්‍රභාගිර සමග දැන් දර්ශනය තුල තියෙන තවත් අපිට ජීවිතයට ලං කරගන්න පුළුවන් දහමේ පදයක් තමයි අර පිරිමැස්ම. ඒක ලංකා විදුලි බල මණ්ඩලයටත් ඉතා සමීපයි. අර පිරිමැස්ම කියන එක ලෝකෙටම වැදගත්. දැන් ඕක කතා කරන්න ගියොත් අපි දැන් වෙලාවත් එක බලමු පුළුවන්. ලෝකයයි මේ යුද්ධ තියෙන්නේ. අර පිරිමැස්මේ ප්‍රශ්නයක්. ලෝකයේ යුද විමු වලට යන්නේ. අපේ දැන් ජනතාව 8 බිලියන් ප්ලස් 8 බිලියන් පැනලා තියෙනවා. ඒතර ලෝකේ තියෙන රිසෝසස් අඩුයි. භුක්ති විඳින්න පරිභෝජනය කරන එක වැඩි. ඒතර ඕක අඩු කරගන්න කොවිඩ් වගේ වෙන්න ඕනේ. යුද්ධ එන්න ඕනේ.
ඔගොල්ලෝ හිතුවද ජීවිතේට මේ මහා පුදුම විදියට මානව හිමිකම් ගැන කතා කරන ලෝකය නවත්තන්නේ නැහැ. මොකද සාමාන්‍ය මිලියන 2-3ක් මැරලා තියෙනවා. යුද්ධායුධ විරුද්ධ වෙන පැතිවලට යොමු කරන්න පුළුවන්. එතකොට මානව දයාව කියන එක තිබ්බට මානවයා කියන එක්කෙනාව යුද්ධ බිය ඇති කරලා යුද්ධයට යොමු කරාම ඊට පස්සේ ඇති කරනවා අර බුදුහාමුදුරුවෝ කිව්ව ක්‍රෝධය වෛරය ඇති කරාම තව මිනිහෙක්ම බොහොම ලේසියෙන් මරන්න පුළුවන්. අපි දෙන්නට බෑනේ. බෑ. මට දැන් කඩුවක් දුන්නට මට කාවත් මරන්න බෑ. ඒ අපි බුදුදහමෙන් පෝෂණය වෙච්ච අය. හරි අමාරුයි. ඒ වුණාට අපි බොහොම කුරිරි විදිහට වෙනස් කළා කරාම අපිටත් මරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යුද්ධයක් තිබ්බනේ අපිට. අපිට අපේ සහෝදරයන් අපි මරාගත්තානේ. පීලික් කියන කානේ. ඒක. එතකොට ඕක තමයි ඇත්ත. එතකොට වරවිරි වැස්ම ගේන්න ඕනේ එතන තමයි. මේ තියෙන ටික බෙදන් හදන් ගන්න. ඉස්සර ඒකනේ අපි තියුනේ ඔය අපි ওই කතා තිබ්බට වෙරළු ගෙඩිය අපි 7 දෙනෙක් කෑව කියන එක අපි ජෝක් එකකට ගත්තද ඒ කියන්නේ අරපිරි වැස්ම. It's not a joke. අනික අපේ රටේ තියෙනවා බොහොම ලක්ෂණ දේවල්නේ. අවුරුද්දෙන් මොකද්ද අපි කරන්නේ? බෙදා හදාගන්න. ඒක අපි දැන් විහිළුවකට ගන්නවා සමහරු. නමුත් ඒකෙන් කියන්නේ sharing. sharing and caring. හරිද? වෙන රටවල එවනේ ඒකනේ දැන් සමහර රටවලම පුදුම වෙනවා. දැන් ඔයා ඕස්ට්‍රේලියා හරි කොහේ හරි ගියොත් කෑම වේලකට ගියාම බිල ගෙව්වට බිලාවට පස්සේ ඔක්කොම බෙදාගෙන ගෙවන්නේ. අපි කවදාවත් එහෙම කරන්නේ නැහැ. දැන් ඔයා 4-5 දින ගියාම ඔයාගේ අතේ සල්ලි දෙන දාට ඔයා ෆුල් බිල් එක වානේ ගෙවන්නේ. දන්සල්. මේ අමුතුම කල්චර් එකක් මේක හරිද? මේක වෙන රටවල මේව නැහැ. හරි නිකන් කන්න දෙනීම හිතලවත් නැහැ. ඒක තමයි දියුණු වෙන්නෙත් නැත්තේ. ඒක නෙගටිව්ස් තමයි දියුණු වෙන්නේ. අපි හවුත් ඔයා කියන්නේ කන්න දීලා සම්තලෙන් කන්න දෙනවා, ගෙදර කන්න දෙනවා. අනික ඔය ඇක්ටි හැකි ලොකු පිරිමි ළමයාට අපි පිරිමින්ට හරියට සලකන රටක්නේ. හැබැයි තාන්තාවන්ට සමතන වැඩි උනුත් තියෙන රටක් හරි මොකද අපේ ජනාධිපතිලා කැමති ලෝන් තරම් වෙලා තියෙනවා. දැන් ඔයා බලන්න පබ්ලික් සෙක්ටර් එක රාජ්‍ය සංස්ථාවේ හැම තැනම ඉන්නේ 100 ගානේ වැඩි ඉන්නේ කාන්තාව. හරිද? ඉතින්නවා. එතකොට පාර්ලිමේන්තු එක තමයි අඩු. අනිත් තැනම කාන්තාවේ තියෙනවා. ඔහොයලා බලන්න. එතකොට ඒක ඉතාල වැදගත්. එතකොට මේ අරපිරිමැස්පේ මුල් ගුණාංගේ කවුද? අම්මා. ගෙදර බුදුන් අම්මා කියලා කියන්නේත් අපි. අම්මා ඒක කරනවා. අම්මා ඉතින් බොහොම අරපිරිමැස්පෙන් කරනවා. ඉතින් ඒකත් හරි වැදගත්. විදුලි බලය ගැන කියද්දි විදුලි බලයට බොහොම අවශ්‍ය දේ තමයි අරපිරිමැස්ම. දැන් අපේ විදුලි බලයට මිනිස්සු ගෙවන්න කැමති නැහැ. ඒක කාලයක් තිස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ හිතනවා රජය විදුලිය සැපයිය යුතුයි. හැබැයි ටෙලිෆෝන් එකට ගෙවන්නේ ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ. 1500ක් 2000ක් ගෙවනවා. කපනව දන්නෙත් නැහැ. කැපුව ගමන් ටක් ගාලා රීලෝඩ් එකක් දාලා ඒක කොට දා ගන්නවා. ලයිට් බිලට බොහොම අකමැති. නමුත් ලයිට් වලින් තමයි රස්සාව කරන්නේ, පැච් එකක් දාන්නේ දැන්. ලේත් මැෂින් එකක් කරන්නේ, රස්සාව කරන්නේ, ඉන්ඩස්ට්‍රි එක කරන්නේ, හොටෙල් එක, ගුවන් විදුලිය, ඔන්ලයින්, YouTube, ඔන්ලයින් এডুকেෂන් හැම දෙයකම විදුලිය පාවිච්චි කරනවා. ගෙවන්න කැමති නැත. අපේ බිලත් 0.30 අතර 285යි. 0.90 අතර 500 ගානයි. ඒ පොඩි ගානවත් ගෙවන්න කැමති නැහැ. ඒ ආකල්පම වෙනසා. ඒක රටේ විසින් රාජ්‍ය විසින් ඇති කරපු දේවල්. ඒකෙන් අත් මිදෙන්න අමාරුයි. එතකොට මේකට අපිට බොහෝ වියදම් යනවා අපිට. ඒතර එහිදී වෙන්නේ අපි හරි මිලකට ඇවරේජ් එකකටවත් කැමති වුන්නේ නැති වුණාම රාජ්‍යයන් විසිනුත් කරන්නේ ඡන්ද වගේ ඒවා ඉඳ රයිට් අපි අඩුවට දෙන්නම් කියලා දෙනවා. අවසානයේ මුළු ජනතාවම ලයිට් බිල ගවන්නේ පරිප්පු වලින්, බිත්තරෙන්, හාල් වලින්. මොනවද? බදු. ඒතර රාජ්‍ය ඒකයි වෙන්නේ. හින්දා මේක පොඩි තේරුම් අරගෙන මම කියන්නේ ලොකු බිලක් ගෙවන්න කියලා. සාමාන්‍ය අරපිරිස්පෙන් පාවිච්චි කළා. මොකද එක යුනිට් ටැක්ස් සේව් කරොත් තෙල් යුනිට් ටැක්ස් සේව් කරොත් රුපියල් 80ක් එනවා. අනික දැන් මොනවද බලන්න අඩුවට තියෙන්නේ? ඩෙල්ටා ටොපියක් කීයද දැන්? රුපියල් 10ක් නේ. ඒකනේ කියන්නේ. අපේ යුනිට් එක 4.50ට දෙනවා. බුලත් පිටක් කීයද? ඔයා දන්නේ රුපියල් 50 පෑන්න. සිගරට් එකක් 160ක් දවල් දවල් සිගරට් බොන්නේ. ඉතින් ඒක තමයි වැඩි. ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සිගරට් 5ක සල්ලි තමයි අපි මාසෙට මිල්ලන්නේ. ඒක ගෙවන්නේ නැහැ. ඒතර ඒක පොඩ්ඩක් පුරුදු වෙන්න ගෙවන්න. ඒතර ඒක හරි වැදගත්. ඒතර අපේ ජෙනරල් මැනේජර් බොහෝම නිවිසන කෙනෙක් ඉන්නේ බොහොම සරල කෙනෙක්. එයත් කියන්නේ මේක ගෙවන්න මිනිස්සු කැමති නැහැ. ඉතින් අපි එතකොට ආණ්ඩුවක ගෙවනවා. ආණ්ඩුව ගෙවනවා කියන්නේ වෙන පැති වලින් බදු වලින් අපේ වීබැද්ද මැතිතුමියයි ඔක්කොම පොඩි මිනිස්සුයි ලොකු මිනිස්සු ඔක්කොම ගෙවනවා. ඒක තමයි ඇත්ත. ඒතර අරපිරිස්ම හරි වැදගත්. ඒක කරන්නේ විදුලි මල් වල ඉල්ලීමක් කරනවා. ඒක කරගෙන යම් අපි කරමු. අරපිරිස්ම පාවිච්චි කරන්නේ කොහොමත් අරපිරිස්ම ප්‍රශ්නයක් නැහැ. අපිට මතකද ඒ කාලේ අපි ගෙදර තිබ්බා මේ අපේ මොකද්ද මුට්ටියක් තිබ්බේ වීදානේ මොන මුට්ටියද ඒකට කිව්වේ මට දැන් මතක නැහැ. හාල් එකතු කරලා මිටි හාල් මිට දාලා මට මතකයි ඉස්සර අත්තම්මා තිබ්බා යා දැන් හාල් උයන්න ගත්තාම එයා මෙහෙම මිටක් අරගෙන හාල් වෙන් කරනවා. ඊට පස්සේ හාල් ගෙදර නැති කාලයක් ආවම අම්මා මේ මුට්ටිය තියෙනවා යා
වී මිටක් සොරි හාල් මිටක් අයින් කරනවා. ඒ මාර පුරුදු අපේ තියලා තියෙනවා. කල් තබා ගැනීම. හරි මී පැණිවල දාලා තියෙනවා. අටු කොස් කියලා තියෙනවා. දැන් ඔන්න දෙහි 3000 ගොඩලු. අපිට ක්‍රමයක් නැහැ දෙහි වැඩි කාලෙට දෙහි ටික තියාගෙන යූස් කරනවා. ඒකට මාකට් එක බැලන්ස් වෙනවා. මම දන්නේ නැහැ ඒක වෙයි කියලා. ඉතින් ඔය වගේ ටෙක්නිකලි බැලුවාම ආර පිට හරි වැදගත්. ලයිට් එක පාවිච්චි කිරීම මේ හැම දෙයක්ම කරන්න ඔයගේ පොකට් එකට වාසි වෙන්න. ලයිට් අර පිටේ පාවිච්චි කරාම ඉනුෂා මැතිනේ ඔයගේ පොකට් එකට වාසි. අනියමින් එක රටටත් වාසියක්. ඔව්. තාමන අපි ඊළඟට යන් තව විනාඩි 5ක් තියෙනවා හිරු එළිය ගැන කතා කරමු. අනිවාර්යයෙන්ම මොකද හිරු එළිය අරගෙන අපිට පුළුවන් රැය බබල ගන්නනේ. ඔව් අපි එහෙම ඒ මං හදපු ස්ලෝගන් එකක්. ඇත්ත ඒක මේ ජීවිතයටත් හරි සමීප කරගන්න පුළුවන්. මේ අපි ඒ නිසාම ඒ වැදගත්ම පාටේම කතාව දිගහැර ගමු නොයල් මහත්මයා. ඒක හරි දැන් ඕක ආවේ ඇත්තටම අපි ඇමතුමා කැබිනට් එකට දාලා කොහොම හරි ගත්ත හොඳ ලස්සන ටැරිෆ් එකක්. අපි දැන් සෝල ගැන දන්නවනේ කට්ටියම මහලුවට සෝල ගහගෙන ගියා. අපේ රටේ ඇත්තටම මේ ඇත්ත කතා කරොත් දවල්ට ඉන්ඩස්ට්‍රියල් ලෝඩ් එක ඩෙවලොප් වෙන්නේ ස්ලෝ. හරිද? ඒක බොහොම ස්ලෝ තමයි ඩෙවලොප් වෙන්නේ. එතකොට ඒක තේරුමක් නැහැ දැන් මේ කතා කළා ඒක දැන් අඩුයි. අපි සෝල ගහගෙන ගියා හරි ඉක්මනින්. ඔය දිලිබල් වලට බැන්නට අපිට ටාගට් එකක් දුන්නා අපි ඒක අචීව් කරනවා. ඔය සීරිසියා ලයිට් දුන්නා රටට මුළු රටේම අස්සම් මුල්ලක් නෑ ලයිට් තියෙනවානේ. ඒක කරා. වතුර නෑ හැබැයි ලයිට් තිබේ. එතකොට මේ ඔන්න දැන් ඩිමාන්ඩ් එක නැහැ වැඩිපුර හදලා. දැන් සෝල වැඩි දැන් සෝල කප්පාදුවකට යන්න වෙනවා වෙනවා අපිට ඉරිදාටේ මර සනි සන්ඩේ කියලා අපි කරා. ඒක හරි පවුනේ. දැන් ඔයා කොහොම හරි අමාරුවෙන් සල්ලි ටිකක් ගෙදන් කරලා වහලුවට සෝල ගහනවා වීබද්ද මැතිතුමියගේ අපි දවල්ට කපනවා. ඒතර අපිත් එක යාළුද ඔයා? නෑනේ පොල්ලක් තිබ්බොත් අර ගහලා එලවනවා. ඕක තමයි ප්‍රශ්න. අමනාප නෙමෙයි තරහ යනවනේ. ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් එන සල්ලි ටික අපි නැති කරාම තරහ යන්න එපැයි. මොන බුදුදහමක තිබ්බත් ඒකට තරහ යන්න ඕනේ ඔයාට. ඒක මම තේරුම් ගන්නවා. ඒතර අපි ඒකට උත්සරේ හැදෙට කැබිනට් එකයි ගර්ජනත එකතු වෙලා කැබිනට් වල 45 දෙනවා රැයට කරාන. ඒකේ කන්සෙප්ට් එක තමයි මම කිව්වා හිරු එළියෙන් රැය බබලවමු. මේකේ කන්සෙප්ට් එක මේකයි. ඔයාට සෝලර් පැනල් ටිකක් ගහලා තියෙනවා නම් දවල්ට කපන එකක් නෑ. දවල් එනර්ජි ටික වැඩිපුර එනර්ජි ටික අපි බැටරි එක මෙන්න එක බැටරි කියලා හිතුවොත් බැටරිය ස්ටෝර් කරලා රැයට 6:30යි 10:30 අතර අපිට ගබඩා කරලා අපිට රැයට දෙන්න. මොකද රැයටනේ අපේ ලෝඩ් එක වැඩි. දවල්ට නෙමෙයිනේ දැන්. ඒතකොට ඒ ටික අපි ගන්නවා. ඒතකොට ඒක ගන්න 45 ගෙවන්නේ ඇයි? ඇයි ඔයා බැටරියට ආයි ඉන්වෙස්ට් කරන්න එපැයි. දැන් ඔයා කොහොමත් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ සෝලර් පැනල් වලට. ඒක දැන් ඕල්රෙඩි වහලියට තියෙනවා. ඒතකොට තියෙන කට්ටියට විතරයි හොඳේ. ඒතකොට එතෙන්දී හම්බෙන්නේ සාමාන්‍ය සුළු ගානකට රුපියල් 22ක් විතරනේ. ඒක හරියන්නේ නැහැ. ඒතකොට ඒ නම් මෙයාව එන්කරේජ් කරන්න නම් මම වැඩි ටැරිෆ් එකක් දෙන්න ඕනේ. දැන් බැටරියකුත් ගන්න ඕනේ. ඒකටත් තද වෙනවා. අපේ සාමාන්‍ය බයි. දවල්ට කපනවා. ඒතර ඇට්‍රැක් කරගන්න නම් 40 රුපියල් 50ට කිට්ටු ගානක්. අසීරුයි වැඩි. අපි කොහොම හරි කරනවා. 45 80ක් දෙන්න නම් බැටරියක් හයි කරගත්තා. එතකොට දවල් අහක යන එනර්ජි ටික ගබඩා කරගන්නවා මේකේ. හරියට වතුර ටික ටැංකියේ තියාගන්නවා වගේ. ඒකම තමයි සේම් න්‍යාය. එකම න්‍යාය. එකම තියරි එක. වතුර ගබඩා කරනවා වගේ ඉලෙක්ට්‍රිසිටි ටික දවල් වැඩිනේ. වැඩි ටික අරගෙන ස්ටෝර් කරගන්නවා බැටරිය. 6:30යි 10:30 අතර තමයි අපිට අමාරුම වෙලාවයි. ඉල්ලුම වැඩි. ඒකට මම තුන් දෙයක් කියන්න. 9:05 වෙනකන් තියෙනවා. හොඳයි. එතකොට ඒ ඉල්ලුම වැඩි අවස්ථාවේ අපි කියනවා බැටරිය තියාගෙන අපි කියනවා අනේ දැන් දෙන්නකෝ අපිට ඉල්ලුම වැඩි කියලා. එතකොට දැන් ඔයා බැටරියට ඉන්වෙස්ට් කළානේ. එතකොට ඒකටත් ඔයාට කීයක් හරි හම්බෙන්න ඕනේ. අපි අසාධාරණ නැහැ හොඳයි. එතකොට 45 80 ගාන ඒ ටික ගන්නවා. දැන් අලුත් ටෙක්නොලොජි තියෙනවනේ. ස්මාර්ට් මීටර්ස් තියෙනවා. එතකොට අපිට ඒ වෙලාවේ ඔයා කොච්චර දුන්නද කියලා හොයන්න පුළුවන්. ඒතර 22 දවල්ට වගේ ටැරිෆ් එක 22යි කියමුකෝ. 22 ගානේ දුන්න ටිකට 22 ගානේ ගෙවනවා. ඒතර යුනිට් 10ක් දුන්නාම 22 10 ගන්න කියලා 220ක් දෙනවා. 45 80 ගාන 10ක් දුන්නොත් 458ක් දෙනවා එතනට. දැක්කද? ඒතර ඔයාලට හොඳ බිලක් හම්බ වෙනවා. එතකොට මේ ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකට ප්‍රාග්ධනයක් දානෝනේ බැටරියට. පොදු බැටරිය ටිකක් ගන්න. ඒ බැටරියට යන ගාන රිකවර් කරන්න තමයි 45 80ක් දෙන්නේ අර රාත්‍රී කාල පරාසය තුර. ඒතර පොඩි වින්ඩෝ එකක් දෙනවා. ඒ වින්ඩෝ එක තමයි 6:30යි 10:30 අතර. ඒ වෙලේ අපිට දෙන යුනිට් එකකට අපි 45 80ක් දෙනවා. ඒකයි මං කිව්වේ හිරු එළියෙන් රැය බබලු. මම ඔක දවල් ඉංග්‍රීසියෙන් හොඳ ලස්සනට ආවා. charge by day, shine by night.
ඒවත් පොඩ්ඩක් චුට්ටක් පුළුවන් ඉතින් මාකටිං කෑල්ල. දැන් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකමද බැටරියකුත් ගන්න කියනවාද කියලා. ඒකනේ 45 අන්න ඒක තමයි මේ ඔබේ ආයෝජනය තව තවත් අමතර ආදායමක් බවට පත් කර දෙන්න ලංකා විදුලි බල මණ්ඩලයේ සූදානම්. දැන් වතුර උදාහරණයක් ගත්තම වතුර ටික පුරව ගන්න ටැංකිය කවුරුත් තරම් දෙන්නේ නැහැ නෑනේ. ඒකනේ. අපිම ගන්න ඕනේනේ. අන්න එහෙම උදාහරණයක් හිතාගෙන ඔබ කළපු ආයෝජනයට තව තව ආදායමක් එකතු කරගන්න පුළුවන් අවස්ථාව ලංකා විදුලි බල මණ්ඩලය හදා දීලා තියෙනවා. ඒකට හේතු තමයි ඒක නැෂනල් ක්‍රයිම් එකක්. ඔයා සර් පෙනල්ටි කයි කළා වහලේ තියෙනවා. ඒක ජෙනරේට් හිරු එළිය නිකන්නේ. හිරු දෙයියෝ මම හැමතිස්සෙම කියන හිරු දෙවියෝ මාසෙන් දෙන්න ඉන්වොයිස් එකක් කියවන්නේ නෑනේ. ජනවාරි මාසේ බිල එවපන් කියලා මට. හිරු දෙයියෝ නෝ ඉන්වොයිස්. එතකොට ඒ ටික අපරාධේ. තෙල් නම් අපි හැමදාම නැවක් ගෙන්නන්න ඕන. මෙතන එහෙම එකක් නෑනේ. එතකොට ඒ හිරු එළියෙන් දැන් ඔයා වහලේ උඩ දීපු පැනල් වලින් හදනවා. අපි කපනවා. නැෂනල් ක්‍රයිම් මට නම් ඒක. මං පොඩ්ඩක් රිනියුබල් කැමති මිනිස්සයා. ඒතකොට ඒ ටික අරගෙන ටැංකිය දාලා බැටරිය දාලා රැට ගමු. පොඩි සල්ලි ටිකක් දෙනවා ඒත් කමන්නේ. මොකද රුපියල් තෙල් එකක යුනිට් එකක් රුපියල් 80යි. මෙතන 45 80යි. 50% ලාභයිනේ අපිට. ඕකේ. ස්වභාවික සම්පතින් ඔබත් වටිනාකමක් එකතු කරගෙන රටට ලෝකයට සමාජයටත් ඒ වටිනාකම බෙදා දෙන්න ආරාධනා කරනවා. මේ එතන තව ගැටලුවක් තියෙනවා. ඒ පාරම. මේ දැන් සෝලා ගැන කතා කරනකොට හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි සෝලා නඩත්තුවට වියදම් යනවද කියලා. කාටද? සෝලා මේ සම්බන්ධ වෙච්ච අයට? නෑ නෑ. ඒ සෝල වහලේ පැනල් එක තියෙනවා. වැස්සහම හේදෙනවා. කවුරුත් දන්නෙත් නෑනේ. හැබැයි ඔක්කොම හරි මේ ස්මාර්ට් ෆෝන් එකට දෙනවනේ. ඒ කියන්නේ වාට දවල් ඩේ කර්ව් එක පවා එනවා. ඒක නැවතුනොත් ඔයා දන්නවා කොහරි කේස් එකක්. ඒකට ට්‍රක් ගාලා හයි කරපු කෙනාට කිව්වහම එනවා. ඉතින් ගොඩක් වෙලාවට හයි කරපු කෙනා ඉතින් අපේ රටේ හැටිනේ. හයි කරපු කෙනා එනවා අඩුයි හයි කරලා වැඩේ කරා. මොකද බිස්නස් එක කරාට පස්සේ ආෆ්ටර් සේල්ස් අපේ රටේ හරීම අඩුයි. ඒකටත් අහු වෙන්නේ අපිව. ලංකා විදුලි බල මණ්ඩලය. ඔව්. ඒ මිනිහා ලේසියට කියන්නේ ඕක CB ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා කියනවා. ඔහොම බලන්නේ. මොකද ඇටි ඉතින් මොනවා කරන්නේ? ඒකටත් බැනුමක් අහලා ඉන්නවා. සෝලා පිළිබඳව කතා කරනකොට අද සාර ප්‍රභාකරන් අපි ලංකා විදුලි බල මණ්ඩලයත් සම්බන්ධ කරගන්නකොට ඔය ගැටලුව ආව කිහිප දෙනෙක්ම ඔය නඩත්තුව ගැන විමසුවා. ඒ නිසා වුණ අපි ඒ කාරණාවත් පැහැදිලි කරගත්තේ. එහෙමනම් ඉතින් මේ අවසාන වශයෙන් අපි දන්නවනේ මේ පරිසර හිතකාමී බව ගැන කතා කරනකොට අර පිරිමැස්ම මේ සියලු කාර්යයන් සියලු වටිනාකම් ඇති වචන ජීවිතයට ලං කරගත්තොත් කොයිතරම් වටිනවද කියන එක අපිට ලං කරපු දර්ශනයක් තමයි බුද්ධ දර්ශනය කියලා කියන්නේ. ඒ ශාසනික මෙහෙවර තුලදී මහා අපමණ මෙහෙවරක් කළ විද්‍යාලංකාර පිරිවෙන දැන් අවුරුදු 150ක් ගත කරමින් ඒ නිමිති කරගෙන පවත්වන අධ්‍යාපනික ප්‍රදර්ශනයේ පහුගිය 27 වෙනිදා ඉඳලා නොවැම්බර් 2 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අදත් ඇතුළුව දින 3ක් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. දැනුම එකතු කර නගන්න පුළුවන් තැනක් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි ගණනාවක් පවතිනවා. ඒ නිසා මේ අවස්ථාව ඔබට මගහැරුණා නම් අපි ආරාධනා කරනවා එන්න අදත් හෙටත් අනිද්දාත් මේ දින 3ේදීම මේ ප්‍රදර්ශනයට සහ සම්බන්ධව තව තවත් දැනුම එකතු කරගෙන ජීවිතයට පහසු ඇති කරගන්න කියන ආරාධනාව. අවසාන වශයෙන් නොයල් මහත්මයා මේ වෙලාවේ අහගෙන ඉන්න අයට ඔබේ පණිවිඩය මොකක්ද? ඔව් වැදගත්ම දේ තමයි අපේ මොනවා හරි ගැටලු තියෙනවා අපිට හඳුන්වා දෙන්න. අපි ඒකට ලෑස්ති වෙනස් වෙන්න. අපිට අපි මේ බොහොම අමාරුවෙන් තමයි ඒක කරන්නේ. ඒකට ඉතින් මේසා විශාල එනර්ජි එකක් මේ ලස්සන කාන්තාවන්ගේ නියතුඩට ගෙනල්ලා තියෙනවා. ටික් දාපු ගමන් ලයිට් පත් වෙනවා, බෙන්ඩර් වැඩ කරනවා, කේක් මැෂින් වැඩ කරනවා, මහා මැෂින් වැඩ කරනවා. ඒක හරි අසිරුයි. අපේ බෑක් ඔෆිස් එක පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. පේන්නේ ෆ්‍රන්ට් ඔෆිස් එක විතරයි. ෆ්‍රන්ට් ඔෆිස් එක තියෙන්නේ මේ කාන්තා නියාගට පුළුවන් තඩි මැෂින් එකක් ඔපරේට් කරන්න. ඒකයි හේතුව. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක හරි ලේසි වැඩක් මේ මුන් වැඩ කරන්නේ නැහැ කියලා. බොහෝ මහන්සි වෙනවා, වෙහෙස වෙනවා අපේ 20 ඉතින් ඒ කියන්නේ අනුකම්පාවෙන් මම මහා කනුවර අර ටවර් දැකලා ඇතින් ඒ කනුවල ලයිට් තියෙද්දි ලයින් තියෙද්දි ඔන්ලයින් වැඩ කරනවා, හොට්ලයින් වැඩ කරනවා. ඉතින් සමහර විට පොඩ්ඩක් එහෙට මෙහෙට වුණාම අපි වන්දි ගෙවන්නේ ජීවිතේන් මැරිලා තමයි බීමට වැටෙන්නේ. ඒක ගැන පොඩ්ඩක් හිතන්න. අඩුපාඩු අපි හදාගන්න අපි යන්නම්. විදුලි අරපරස්පෙන් පාවිච්චි කරන්න. ඒක හරි වැදගත්. කලට වෙලා විදුලි බිල ගෙවන්න උත්සාහ කරන්න. මේ ඔබේ ධනෙ අපේ නෙවෙයි. අපි මේක తాවකාලිකවයි ඇවිල්ලා ඉන්නේ. අපි රිටයර් වෙලා යනවා. වෙන කෙනෙක් මේක ගන්නවා.
මේ ඔබේ දීපල සම්පත. ඔගොල්ලෝ තමයි ඔගොල්ලෝ බදු මුදලින් තමයි මේ මහා ජලාශ වාරි කර්මාන්ත බලාගාර හදලා තියෙන්නේ. හැකි උපරිම විදිහට අපි පරිසර හිතකාමී වලට යන්. එහිදී අඩුපාඩු වෙයි ටෙක්නිකල් ප්‍රශ්නේ අපි ඒවා හදාගෙන ඉදිරියට යන්. අවසානින් ඉවර කරන්නම් නැවතත් බුදුදහමේ තථාගතයන් වහන්සේ වචනයෙන් දීපතෝ හෝතු චක්කුදෝ ආලෝක වෙදෙන දන්තා ඇස් දෙන්නන් වේ අපි ඇස් දෙන මිනිස්සු ආලෝකය දුන්නොත් තමයි ওই වටිනා ලස්සන නේත්‍රායුගලේ භාවිතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපිට ආලෝකය ලබා දෙන රජයේ ප්‍රමුඛතම ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය. එතුමා කිව්වා වගේම ඒ පසුබිමේ කාර්ය පිළිබඳව අද අපිට ටිකක් ගැඹුරින් හිතන්න ඉඩ හැදුනා කියලා අපට විශ්වාසයි. වෙනදාට අර මතු පිටින් දකින කාරණා කරන්ට් එක ලැබෙනකොට හොඳයි නොලැබෙනකොට අමනාපයි තරහයි මෙන්න මේ කාරණා පිළිබඳ හරි සරලව එතුමා අපිට ටික මේ කතා පැහැදිලි කරගත්තා. ඒ කාර්ය ගැන අපි වටිනාකම් එකතු කරගන්නකොට ඒ වෙනුවෙන් අපි ආරාධනා කරා එතුමන්ට ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයාට